අයිබෝවන් දැක්ම නාලිකාවෙන් දිග නිහාඩියාවකට පස්සේ ඔබ හමුවට එන්නේ ඉතාමත්ම කාලීන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඒ ප්‍රශ්නය තමයි මුළු ලෝකෙම ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථාන විදිහට සලකන අපේ රට ශ්‍රී ලංකාවේ උපන් අපිට පාඩුවේ නිදහසේ ඒ දහමේ නියැලෙන්න නිදහසක් තියනවාද කියන එක. මේ ප්‍රශ්නය ඇසූ සැනින් ඔබට හිතේ ඇයි නැත්තේ? ගමේ පන්සලට විහාරයට ගිහින් බෝමළුවේ කොනක වාඩි වෙලා S2 පියාගෙන භාවනා කරන්න, එහෙමත් නැත්නම් පිරිත් පොත හයියෙන් කියවන්න, බෝධි පූජා ගාථා කියවන්න, එහෙමත් නැත්නම් බුදු ගෙට ගිහින් බුදුන් වඳින්න නිදහසක් තියෙනවනේ කියලා. ඔව්, ඒ නිදහස කාටත් තියෙනවා. නමුත් බුද්ධාගම ඇදහිීම සහ බුදු දහමේ නියැලීම කියන්නේ කාරණා දෙකක්. අපි ප්‍රශ්න කරන්නේ බුදු දහමේ නියැලෙන්න අවශ්‍ය නිදහස ගැන. ඇත්තෙන්ම මේ ප්‍රශ්නේ මතු කළේ අපිට කතා කරපු විදේශගත සිව්හෙළ බෞද්ධ මිත්‍රයෝ කීප දෙනෙක්. අපේ රටේ බුද්ධාගම, බුදු දහම, භික්ෂු ශාසනය වගේම පන්සල, ආරාමයේ, විහාරය කියන මේ සියල්ල සමස්තයක් වශයෙන් ගත්තාම සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් හඳුන්වන්නේ බුද්ධ ශාසනය කියලා. බුද්ධ ශාසනය කියන වචනේ නියම අර්ථය ඒක නෙවෙයි. නමුත් මෙතනදී අපිත් ඒ වචනේ යොදාගෙන කතා කරමු. ඒ අර්ථයෙන් ගත්තම අද අපේ රටේ එදිනෙදා අහන්න ලැබෙන ආරංචි තොරතුරුත් එක්ක බැලුවම බුද්ධ ශාසනය කියන වපසරිය පුරාවට ලොකු අවුලක් තියෙන බව පැහැදිලියි. ඒක සනාථ කරන්න තියෙන හොඳම සාක්ෂිය තමයි පහුගිය දවස්වල මේ රජය විසින් බුද්ධ ශාසන සභාවක් පත් කිරීම. ඒ සභාව පත් කළේ රජයේ අවශ්‍යතාවයට වඩා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමට. භික්ෂු ශාසනය සුද්ධ කරලා බුද්ධ ශාසනය නිරවුල් කරන්න. භික්ෂු ශාසනය ආරම්භ වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයන්ගෙන්. කසාවතින් සැරසිලා ගිහි ගෙයින් අයින් වෙලා ආපු අනුගාමිකයෝ. එදා බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කළේ ගිහි පැවිදි ભેදකින් තොරව සියලු අනුගාමිකයන්ට දේශනා කළේ එකම ධර්මයේ, දුන්නේ එකම උපදේශය, තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිසාමිති කියලා. නමුත් පරිනිර්වාණයෙන් පස්සේ ගත වූ අවුරුදු 2600ක කාලය තුල ගිහි අනුගාමිකයන්ට සාපේක්ෂව මේ භික්ෂු අනුගාමිකයන්ගේ භූමිකාව විශාල වශයෙන් වෙනස් වෙලා. අදටත් ඒ වෙනස් වීම සිදුවෙමින් යනවා. සිදුවෙමින් පවතිනවා. උදාහරණයකට ගත්තොත් අපේ රටේ භික්ෂු ශාසනය ගත්තොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේලා විවිධ කාරණා ඔස්සේ බෙදිලා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කවුරුත් දන්නා කාරණාව තමයි නිකායේ සංගම් වලට බෙදීම. ඒ නිකායවල අතරේ කැපී පෙනෙන වෙනස්කම්, උස්මිටි වෙනස්කම් මේ විදිහට බැලුවම ප්‍රධාන නිකායවල 3ක් වටේ අනු නිකායවල 31ක් තියෙනවා. ඒ අතරට ඊයේ පෙරේදා තවත් අලුත් නිකායක් එකතු වුණා. ඒ සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකාය. දැන් එතකොට අපේ රටේ ප්‍රධාන භික්ෂු සංගම් 4ක් මේ අලුත් නිකායත් එක්ක. අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා 4 නමක් මේ විදිහට වෙනස් වෙමින් යනවා. ඒකින් වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්ප්‍රදායන් කීපයක් ඔස්සේ එකම රටේදී අපට අහන්න වෙනවා. ධර්මයේ පරිශීලනය කරන අනුගාමිකයන්ගේ පැත්තෙන් ඒක බරපතල අවුලක්. කොහොමවත් අපි ඒ අවුල ගැන මෙතන කතා කිරීම යුතු නැහැ. මොකද ඒක රජයෙන් පත් කළ බුද්ධ ශාසන සභාවේ විසඳාවි කියන විශ්වාසය අපිට තියන්න පුළුවන්. අපි මේ වෙනකොට ඊළඟ කාරණාව විදිහට අපිට අහන්න පරිශීලනය කරන්න තියෙන බුද්ධ ධර්මය ගැන ටිකක් කතා කරමු. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ගත වූ අවුරුදු 2600 කාලය තුල කොටිම කියනවා නම් අද වෙනකොට බුදුදහම වෙනුවට ඉස්මතු වෙලා තියෙන්නේ බුද්ධාගම. එතකොට පිළිතුරු බුදුදහම ඇත්තටම පොත්වලට සීමා වෙලා. ත්‍රිපිටකයෙන් ඔබට ගිය අලුතෙන් ලියපු පොත් බොහෝ ප්‍රමාණයක් බිහි වෙලා. මේ වෙනකොට බුද්ධ ධර්මයේ පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ශාස්ත්‍රයේ විෂය ධාරාවට එකතු වෙලා
ඒක විෂයක් විතරයි. ඒක සබ්ජෙක්ට් එකක් විතරයි. බුදුදහම කියන්නේ සබ්ජෙක්ට් එකක්. පාඨශාලා විෂයන් අතරේ. විශ්වවිද්‍යාලෙ ගියත් ආචාර්ය උපාධි පවා ආචාර්ය මහාචාර්ය පඬිතු උපාධිධාරීන් පවා ඉන්නවා. ඒ අනුව එදා බුදුදහම දැක්මින් දේශනා කළ මාර්ගඵලලාභී දේශකයෝ වෙනුවට අද ඉන්නේ ඒ ධර්මයේ කියා දෙන්න දැනුමින් කියා දෙන දේශකයෝ. ඒකට මම දොස් කියනවා නෙවෙයි. මම මේ தත්ත්වය විශ්ලේෂණයක් කළා තත්ත්වය පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. ඒ කාරණාව තව ටිකක් ඔබට කතා කළොත් එදා බුදුහාමුදුරුවෝ මාගදී ශබ්ද භාෂාවෙන් ඒ කියන්නේ වෝකල් ලැන්ග්වේජ් එකකින් දේශනා කරපු ධර්මයට පසු කාලීනව පාලි සහ සංස්කෘත වචන එකතු වෙලා. ඒ අනුව ඒ පොත්පත්වල අන්තර්ගතයේ විග්‍රහ වෙන්නේ ඒ දේශකයන්ගේ ඒ කියවලා තේරුම් කරලා දෙන දේශකයන්ගේ දැනුමේ ප්‍රමාණයට සහ උගත්කමේ මට්ටමට. ඒ කියන්නේ එක එක දේශකයෝ කියා දෙන ධර්මයේ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එකම ධර්ම පාඨයක් දේශකයෝ දෙතුන් දෙනෙකුගෙන් විමසුවොත් බොහෝ විට ඔබට ලැබෙන්නේ සුළු වශයෙන් හෝ වෙනස් වූ විග්‍රහයන් තුනක්. ඒකෙන් කියවෙන්නේ වෙන මොකවත් නෙවෙයි. පරම පවිත්‍ර නිර්මල බුදුදහම හොයන පිරිස අද අතරමං වෙලා ඉන්නවා. කාගෙන්ද අහන්නේ කියලා. නමුත් අපිට කළ යුතු දෙයක් තියෙනවා. කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එදා බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් දේශනා කළ විදිහට අද ඉන්න දේශකයෝ ගුරුවරු හැමෝටම කන් දීලා ධර්ම ගවේෂණයකදීලා එක දේශකයන් අහලා උන්වහන්සේලා හැම වෙලා විමසලා ඒ අවසානයේ තමන්ගේ හිත නිවෙන ධර්මයේ කියා දෙන ගුරුවරයෙක් තෝරාගන්න එක. ඇත්තටම ඒ වගේ පිරිසක් අද අපේ බෞද්ධ සමාජයේ ඉන්නවා. තනි පුද්ගලයෝ වගේම ඉතා කුඩා කණ්ඩායම් විදිහට දීර්ඝ කාලයක් තිස්සේ එක දේශකයන්ගෙන් බණ අහලා භාවනා කරලා අවසානයේදී එක දේශකයෙක් ගුරුවරයෙක් ළඟට සෙට් වෙලා ඉතා නිහඬව ධර්මය පරිශීලනය කරන පිරිසක්. කොටින්ම කියනවා මේ සාකච්ඡාව අපිට ඒ නම් කරන්න පුළුවන් නිහඬ බෞද්ධයෝ කියලා. ඇත්තෙන්ම මේ නිහඬ බෞද්ධයෝ කියන වචනේ යොදාගත්තේ අපිට කතා කරපු විදේශගත සිංහල බෞද්ධයෝ එක කතා කළාට පස්සේ. ඔවුන් විදේශගත වෙලා කාලයක් ගියාම ලැබෙන නිදහසත් එක්ක ඒ කිව්වේ ආර්ථික පැත්තෙන් සමාජීය සහ මානසික පැත්තෙන් වගේම ඉන්ටර්නෙට් වයිෆයි වගේ නූතන පහසුකම් අතින් විතරක් නෙවෙයි ලංකාවේ ඉන්නකොට රැල්ලට සහභාගී වෙන සම්දර්ශන පුද පූජා බුද්ධාගමෙන් ඈත් වෙලා හිත නිදහස් කරන නිදහස් මනසකින් සැබෑ බුදුදහම කියන්නේ මොකද්ද? ඒ දහම කොහෙද තියෙන්නේ කියන එක හොයලා බලලා අවසානයේදී Tamante නිවැරදි විශ්වාසයි කියන ධර්මගුරුවෙක් තෝරා ගන්න පෙළඹෙනවා. අපි කියන්නේ නැහැ පිටරට ඉන්න සියලු බෞද්ධයෝ එහෙම කරනවායි කියලා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. පිටරටකට නොගිහින් වුණත් ලංකාවේ ඉන්න බොහෝ පිරිසකුත් ඒ වගේ දීර්ඝ කාලීන ශ්‍රාවබැලීමක පරිශ්‍රණයක යෙදিলা ඊට පස්සේ Tamante නිවැරදි විශ්වාසයි කියන ධර්ම ගුරුවරයෙක් හොයාගෙන යන්න පුළුවන් හොයාගෙන යන්න පහසුකම් තියෙනවා. ඒ වගේ විශාල පිරිසක් අපි සමග මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. ඇතැම් තනි පුද්ගලයෝ ඉන්දියාව, ටිබෙටේ, තායිලන්තයේ වගේ විවිධ බෞද්ධ රටවලට පවා ගිහින් සති මාස ගණන් ගත කරලා භාවනා වැඩසටහන් වල රිට්‍රීට් වලට සහභාගී වෙලා ගිහින් ආපු අය අපිට කතා කරලා තියෙනවා. අපි සමග කතා කරපු වැඩි දිනෙක මේ වෙනකොට ගෞරවනීය මියවන පලානේ මහා තෙරුන් වහන්සේගේ බණ විශ්වාසයෙන් අහන අය. ඒකයි එතන වැදගත්කම. ප්‍රශ්නයකට තියෙන්නේ ඒ පිරිස ප්‍රසිද්ධිය ඒ ගැන කියන්නේ නැහැ. නිහඬයි. ඒ වගේම සම්මත බුද්ධාගමේ බහුලව සිද්ධ වෙන යෝධ පින්කම් පෙරහැර සහ පුද පූජා වගේ භක්තියෙන් උද්දාමයටපත් වෙන වැඩසටහන් වලට සහභාගී වෙනවත් අඩුයි. සහභාගී වෙන්නේ නැත්නම් ඒකයි මේ පිරිස අපි නිහඬයි කිව්වේ. නිහඬ බෞද්ධ දහම අනුගමනය කරනවා නමුත් වැඩි ශබ්ද බද්ද නැහැ නිශ්ශබ්ද. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ නිහඬ බෞද්ධ පන්සල් අතහැරලා යනවා කියලා. ඒ පිරිස දන්නවා සිංහල බෞද්ධකම කියන අපේ සිංහල සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ පන්සල කේන්ද්‍ර කරගෙන. ඒ නිසා ඔවුන් පන්සල ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අත්තලා මුත්තලා කිරියත්තලා කාලේ ඉඳලා පන්සල් යන්නේක දානමාන දෙන එක
සිංහල අලුත් අවුරුද්දට පන්සලේ හාමුදුරුවෝ බැහැදාගෙන එක, හිසේ තෙල් ගාන්න යන එක, ඒ වගේ පන්සලට උදව් කරන එක ඒවා නතර කරලා නැහැ. ගමේ ගිය දවසේ ගමේ පන්සලට යනවා. පිටරට ඉන්නකොට ඒ රටේ තියෙන සිංහල පන්සල් වලට යනවා. ඒක හෙළ බෞද්ධයන්ගේ සිරිතක්. ඒකයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න විදේශගත සිංහල බෞද්ධයෝ අපි විදේශගත සිව් හෙළ බෞද්ධයෝ කියලා හඳුන්වන්නේ. expatriate සිව් හෙළ බුද්දිස්ට්. ලෝකයේ විවිධ රටවල ජීවත් වෙන සිව් හෙළ බෞද්ධයෝ අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. පහුගිය දවසක ලංකාවේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේම වීඩියෝ නාලිකාවකින් ආందోලනාත්මක ප්‍රකාශයක් කළා. ඒ හාමුදුරුවෝ කිව්වේ මීරිගම අනුගාමිකයෝ ගමේ පන්සල විනාශ කරන්න ගමේ පන්සලේ හාමුදුරන්ට ළඟදීම වසදෙයි කියලා. අපි මේ ප්‍රකාශය උන්වහන්සේගේ කටින්ම අහලා බලමු. මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ගමේ ඉන්න දායකයෝ නිවන පලාණි ගාවට යන දායකයෝ ගමේ පන්සලේ හාමුදුරුවන්ට වසදීල මරණ කාලයක් අනාගතේ උදා වෙනවා මේ තියෙන වෛරයත් එක්ක. ඔය ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි මේ ඉතිහාසය කෑවේ. මනසුද්දගේ ඉතිහාසය දැන් මේ හාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඔය ත්‍රිපිටකයේ වැරදි එංගලන්ත ත්‍රිපිටකයේ හරි. ඒ නිසා මේ නිවන පලාණේ පිරිසගේ මේ කතා ටික පොවන කවන මේ මිනිස්සු ගමේ ඉන්න මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරගෙන යනවා. ඉදිරි අනාගතයේදී ඉදිරි නුදුරු දිනකදී යම්කිසි භික්ෂුවකගේ දාන ටික වස වුණොත්, දාන ටික විස වුණොත් එදාට නිවන පලාණේ කල්ලියට වග කියන්න වෙනවා. මේ වන විට ඒ තරම් මේ වෛරය දුරදිග ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අයට පුළුවන් නම් ගමේ පන්සල් වල ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා ඉවත් කරන්න මේ අය ඒකටත් පෙළඹෙනවා. ඒ නිසා මේ අවදානම මතක තියාගෙන ඉන්න මේක මේ පැහැදිලිවම අපි සඳහන් කරන්නේ සමස්ත ජනතාවට මේ අය දැන් මේ වන විට සැලසුම් කරගෙන යන කාරණාව තමයි මේක විශේෂ හෙළිදරව්වක්. අපිට මේ වන විට දැනෙන මේ අපිට මේ වන විට ලැබෙන ආරංචි අනුව තවත් අනාවැකියක් අද අපි කියනවා. මම විශේෂයෙන්ම කියනවා ගමේ ඉන්න දායකයෝ නිවන පලාණි ගාවට යන දායකයෝ ගමේ පන්සලේ හාමුදුරුවන්ට වසදීල මරණ කාලයක් අනාගතේ උදා වෙනවා. මම විශේෂයෙන්ම ඔබේ ප්‍රකාශය ඇහුවා. ඒ ප්‍රකාශය අහපු ඔබට කියන්නේ මීරිගම ධර්මායතනයෙන් ධර්මයේ හරි විදිහට ගත්ත කෙනෙක්. හරි විදිහට කියන්නේ එතෙන්ට ඔත්තු බලන්න ඇවිත් ධර්මයේ වැරදිට ගත්ත අය නෙවෙයි. හරි විදිහට ගත්ත කෙනෙක්. ගමේ පන්සලේ හාමුදුරු කෙනෙකුට තියා තමන්ගේ ගෙදරට එන කුරා කූමියකටවත් වසක් විසක් දෙන්නේ නැහැ කියන එක සහතිකයි. ඒ මහතෙරුන් වහන්සේ කියා දෙන්නේ සතෙකුගේ ජීවිතයක් උදුරා ගන්නවා කියන්නේ ඒ සතාට සසර පුරාවට අපි ණය වෙනවා කියන එක. එතන ණය වෙනවා කියන්නේ රුපියල් සත වලින් වෙන ණයක් නෙවෙයි. ධර්මානුකූලව විග්‍රහ කරගන්න ඕන බැඳීමක්. ඊළඟට ඔබට ඇහෙන්නේ නැති මීරිගම යන ගමේ පන්සලෙත් මීරිගම යන පිරිස ගමේ පන්සලත් එක්ක වෛරයි කියන කතාව. ඒකත් ඔබට ඇහෙන්නේ නැති. ඒක මහා විහිළු කතාවක්. මොකද සිංහල බෞද්ධයන්ට පන්සලත් එක්ක තියෙන්නේ ගහයි පොත්තයි වගේ බැඳීමක්. ඒක බුදුන්ගේ කාලේ ඉඳලා මේ රටේ ගොඩනැගිච්ච සංස්කෘතික බැඳීමක්. වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා මෑත යුගයේ මිනිස්සු උද්දාමයෙන් කතා කළේ ඒ බැඳීම ගැන. පන්සලට මිනිස්සු එන්නේ නිවන් දකින්න, නිවන් යන්නම නෙවෙයි. ඔවුන් එන්නේ හෙළ සිරිතට. එදා කොසල් රජු පන්සලට ආවේ බණ අහලා නිවන් දකින්න නෙවෙයි. කොසල් රජුණ තිබුණා වෙනම ඇදහිමක්. නමුත් පන්සලට ආවා. ඒ නිසා අපි කියන්නේ ගමයි පන්සලයි කොටවන්නේ එපා හාමුදුරනේ කියලා. අනිත් කාරණාව තමයි මෙයයි දැනගන්න ඕන ගමේ පන්සල් වල හාමුදුරන් වහන්සේලා දහසකට වැඩි පිරිසක් මේ වෙනකොට මීරිගම ධර්මායතනයට ඇවිත් ඒ ධර්මයේ පරිශීලනය කරනවා. ඒ ධර්මයේ පිළිගන්නවා. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ ඒ හාමුදුරන් වහන්සේලා සැලසුම් සහගතව ඒ පන්සල් වලින් එළවා දමන්න මේ වෛරයේ බීජ පැල කරන දඟලන අය කටයුතු කරන බවට අපිට තොරතුරු ලැබෙනවා. එහෙව් තත්ත්වයක් යටතේ මේ හාමුදුරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවන්ට
මීරිගම දායකයෝ වසදෙයි කියන ප්‍රකාශය කළේ කිසියම් සැලසුමක් හිතේ තියාගෙනද කියන එක මගේ මිත්‍රයෝ බොහෝ දෙනෙක් අහලා තිබුණා. එහෙමනම් ඒ වෛරයේ බීජය තියෙන්නේ කොහෙද? ඒ සැලසුම් කරන හිත් තුල කියලායි අපි හිතන්නේ. අපි කියන්නේ ගමේ පන්සලේ හාමුදුරු කියන්නේ ගමේ රටේ තොටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපක්ෂපාතීව මැදිහත් වුණ ගෞරවනීය චරිතයක්. ඒකයි උන්වහන්සේලාට එදා ඉඳලම අපි මුර දේවතාවෝ කියලා නම් කරේ, හඳුන්වුවේ, උන්වහන්සේලාට නමස්කාර කළේ. නමුත් අද ඒ මුර දේවතාවුන් වහන්සේලා වෙනුවට බුද්ධ චීවරය අපයෝජනය කරන භික්ෂු වේශධාරීන් ඇතැම් පන්සල් අරගෙන සිටිනවා කියන එක රටම දන්නා කාරණාවක්. ඔවුන් නිසා භික්ෂු ශාසනය කිලිටිනවා වගේම ඔවුන් කෙරෙහි විශ්වාසය තබාගෙන ධර්මය අහන්න එන බෞද්ධ අනුගාමිකයෝ අතරමං වෙනවා. අපි උදාහරණ දෙක තුනක් අරන් මේ ගැන පෙන්වා දෙමු, කතා කරමු. ඔබට මතක ඇති ඉතා මෑතකදී එක්තරා තරුණ භික්ෂුවක් කිරුළු පැන පැත්තින් ඇවිත් ධර්මදර විනයදර උගත් භික්ෂුවක් විදිහට පෙනී සිටමින් මූණු පොතේ TikTok YouTube හරහා බුද්ධාගමේ අයිතිකාරයෙක් විදිහට ව්‍යාජ වීරත්වයක් පෙන්නගෙන ලොකු શબ્දයක් දාලා හිටු ගමන් ටික කාලයකට පස්සේ සිවුරු දාලා ගියා. සිවුරු දාලා ගෙදර ගියා. භික්ෂුන් වහන්සේ නමක් සුවකී අභිමතයෙන් උපවැදීම කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔහුගේ පුද්ගලික කැමැත්ත. නමුත් එතනදී බෞද්ධ අනුගාමිකයෝ භික්ෂූන් වහන්සේලා කෙරෙහි කලකිරීම කියන එක නවත්තන්න බෑ. ඒක අපිට දැනෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් ඔබට මතක ඇති ගම්පහ ප්‍රදේශයේ කාලයක් තිස්සේ ප්‍රසිද්ධ ධර්මදේශිකෙක් විදිහට පෙනී හිටපු භික්ෂු චරිතයක්. උන්වහන්සේ හිටපු ගමන් ආගේ අතක් නැතුව ඉඳලා පසු ආරංචි වුණා එක්තරා ටැටූ සාප්පුවක් විවෘත කරපු තැනක සිද්ධ වෙච්ච වෙඩි තැබීමකදී මිය ගිහින් කියලා. ගිහියෙක් විදිහට මිය ගිහින්. අනුගාමිකයෝ දහස් ගණනක් ශ්‍රද්ධාවෙන් වැළඳගෙන හිටපු හාමුදුරුවෝ කාටත් හොරා සිවුරු හැරලා ගිහිල්ලා. යම් විදිහකින් එදායි සිද්ධියේ එසේ නොවුණා නම් ඔහු නැවතත් දවසක් සිවුරක් දාගෙන බණකට වඩින්න තිබුණා. මේකයි අද අපි මුහුණ දෙන තත්ත්වය. ඊටත් වඩා වෙනස් විදිහේ උදාහරණයක් ගනිමු. පසුගිය දවසක එක්තරා රාජකීය පඬිත ධර්මදර භික්ෂුවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන භික්ෂු චරිතයක් එක්තරා දේශපාලකයෙකුට කරපු අනුශාසනාව ජනතා ද්‍රෝහී එකක් වුණා. ජනතාව ගැන හිතක් පපුවක් නැතිව කරපු මේ යෝජනාව එක්තරා ප්‍රසිද්ධ YouTube නාලිකාවක විවේචනයට ලක් වුණා. එහිදී ඒ YouTube නාලිකාව කිව්වේ ඒ භික්ෂු චරිතයේ දවසක් රැක පන්සලේ හිටපු තවත් භික්ෂුවක් සමග තුවක්කුවක් අරගෙන සිවුර පිටින්ම කැලේට ගිහින් හාවොත් දෙන්නෙක් මරාගෙන ඇවිත් පහුවදා උදේ ඒ දඩමස් එක්ක හීල් දාන වැළඳු කතාව. ඒක දිග කතාවක්. ඉතා කෙටියෙන් කිව්වේ. ඒ කතාව බොරුයි කියනවා නම් ඒ සිද්ධිය ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්න ඒ YouTube නාලිකාව සහතික වුණා. මේක අපේ බොරුවක් නොවේ කියන්නේ විතරක් ඒ වීඩියෝයේ පොඩි කෑල්ලක් අහන්න සලස්වන්නවා. ඒ වීඩියෝ අදටත් YouTube අවකාශයේ තියෙනවා. ටෝච් එකක් ගෙනියනවා ගෙනිච්චා ගෙනියනවා නෙමෙයි මොකද ආවෙක් ඇහැදෙනවා කියලා කියනවා ටෝච් එළියට ඇහැදෙනකොට ආවට වෙඩි තිබ්බා ආවට වෙඩි තියලා මේ භික්ෂුන් වහන්සේලා දෙනමගේ අතේ ආව දෙන්නයි ටෝච් එකයි ගිනියවි දෙකයි ඒකයි කතාව. අපි මේ කතාව ගත්තේ භික්ෂු චරිතයට අපහාස කරන්න නෙවෙයි. එහෙම වුණා නම් භික්ෂු චරිතේ නමත් කියලා ඒ වීඩියෝ පෙන්වන්න තිබුණා. නමුත් මේ සිද්ධිය තෝරාගත්තේ වෙන හේතුවක් නිසා. ඒ හේතුව තමයි බොරු සිල් පෙන්නගෙන දුසිල්වත් වැඩ කරන මිනිස්සු ගැන එදා අපේ පැරණෝ කියපු හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන ප්‍රස්තාව පිරුල අදටත් gediya පිටින්ම
වළංගුයි කියන එක ඔප්පු වෙන සිද්ධියක් වුණ නිසා. සමාවෙන්න අකමැත්තෙන් හරි මේ විදිහට භික්ෂු චරිත කීපයක් ගැන අසුභවාදීව කතා කරන්න සිදුවීම ගැන කනගාටු වෙනවා. නමුත් එහෙම නොකළා නම් තමන්ට ළඟම පන්සලක් තියෙද්දි යම් කෙනෙක් තමන්ට හොඳයි විශ්වාසයි ධාර්මිකයි කියලා හිතෙන කල්යාණ මිත්‍රයෙක් ධර්මදේශකෙක් හොයාගෙන දුර ප්‍රදේශයකට යන එක යුක්ත බව ඔබ පිළි නොගන්න තිබුණා. දැන් මට විශ්වාසයි ඔබ ඒ தত্ত্বය පිළිගන්නවා. ඒක සාධාරණ එකක් කියලා. ඒක කළ යුතුයි කියලා. එහෙමනම් දැන් තමයි මේ වීඩියෝවේ ප්‍රධාන අරමුණට ආවේ. මොකද්ද? තමන්ගේ පාඩුවේ දහම හොයාගෙන යන නිදහස් නිහඬ බෞද්ධයින්ට තර්ජනය කරන චීවරධාරීන්ගෙන් සැලසුම්ගත් සැදුම්ලත් පාතාලයක් අපේ රටේ දැන් ක්‍රියාත්මක වෙනවද කියන එක ඔබ සමග සාකච්ඡා කරන්න. ඒ කතාවට ආරම්භයක් ගන්න මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉමු. මේ සම්පූර්ණ වීඩියෝ ලින්ක් එක පහත දක්වනවා. ඒ අයිතිය ඒ මුල් අයිතිකරුවන් සතුයි. ඒ වීඩියෝ පොඩ්ඩක් නරඹලා ඉමු. ඔයාගේ ලාභියා බලන් යන්න මේක අපේ අයිතිය. මගේ තාත්තා වෙනුවෙන් මම මේක කරන්නේ. මගේ තාත්තා වෙනුවෙන් දානයක් දෙන්න මට අයිතියක් නැද්ද? ඔබ ධර්මදේශන කරන්න කියන්නේ. මගේ තාත්තා මෑරුණා මාස 3යි. ඔබ වහන්සේලා දැනගෙන මෙතනට ආවේ. යන්න. අරුණා කියලා යන්න. අනුගේ මම සීමාව වේද? සීමාව වටාගෙන අහලා මේක මගේ මිනිහෝ මගේ තාත්තා වෙනුවෙන් මම දාන දෙන්නේ. අමුසගේ තාත්තා නේ මුඛා වුණා කමන්නේ මට නේද? කවුරුත් එන්න බෑ යන්න කරුණා කරලා එන්නයි. මේ නේද? සීමා පයින්දින් ගාව මෙතනට. ඒක තාත්තා කො කන්දකින් මගේ තාත්තා වෙනුවෙන් මට දානියක් දෙන්න බැන්න මොකද? අපිට මෙහෙම මට හිතට දුක නැද්ද? මගේ තාත්තා වෙනුවෙන් මට දාන දෙන්න බැරිද? මම කියන්නේ මගේ මොකද්ද මේ කරන අසාධාරණේ? ගැටුමකට කරන්න බෑ. දානියා හොඳයි මට. ගැටුමකට කරන්න බෑ. ඔය ආලා ගන්නවා ගුලට බලන්න. ඉන්නවා කවුරුත් නේ. මොකාරද එන්න කියන්නේ? නැවත අපි කතාවට සම්බන්ධ වෙමු. මේ සිද්ධිය වෙන්නේ නොච්චාගම. ඒ ගෙදර අය තමන්ගේ තාත්තගේ 3 මාසයේ පින්කම වෙනුවෙන් ධර්ම දේශනාවක් කරන්නට මේරිගම පරම නිබ්බාන ධර්මායතනයේ මහා තෙරුන් වහන්සේ වැඩම කරගෙන ඇවිල්ලා. සෑහෙන දුරක් ගෙවලා. මොකද ඒ හේතුව ඒ ගෙදර ඇත්තෝ බණහන්න කැමැති උන්වහන්සේගෙන්. උන්වහන්සේ එදා ධර්ම දේශනාව පටන් ගත්තා විතරයි ගමේ පන්සලේ හාමුදුරුවෝ තවත් පිරිසක් එක්ක ඇවිත් ගේ වට කරලා පින්කම කඩා කපල් කරනවා. ඒකයි සිද්ධිය ඔබ දැක්කේ වීඩියෝවෙන්. ඔබට ඇහෙන්නේ නැති ඒ ගෙදර මූලිකයා තමන්ගේ තාත්තගේ පින්කම කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරද්දී එතන හිටපු ගමේ පන්සලේ හාමුදුරුවෝ මොකද්ද කිව්වේ කියන එක. උන්වහන්සේ කිව්වේ මිනිහෝ උඹේ තාත්තා නෙවෙයි මොකා වුණත් මට කමක් නැහැ. මේක මගේ දායක සීමාව කියලා. එතනදී හාමුදුරුවෝ කෑ ගහලා තින්නේ උන්වහන්සේගේ බල ප්‍රදේශය රැක ගන්න. ඒක හරියට පාතාලේ චණ්ඩි ඔවුන්ගේ බල ප්‍රදේශයේ ආධිපත්‍ය රැක ගන්න කරන බල අරගලයකට වඩා වැඩි වෙනසක් අපි දැක්කේ නැහැ. බුදුදහම පැත්තෙන් බැලුවාම මෙත්තාව, මුදිතාව, කරුණාව, උපේක්ඛාව කියන මේ සතර බ්‍රහ්ම විහරණ ඒ අහලකවත් තිබුණේ නැහැ ඒ හාමුදුරුවෝ ළඟ. මේ වගේ කඩාපැනීම් බාධා කිරීම ගණනාවක් පසුගිය දවස්වල මීරිග අනුගාමිකයන්ට වගේම ඒ දේශකයන්ට විරුද්ධව සිද්ධ වුණා. ඔබ දකින්න ඇති මෑතකදී මාතලේ පැත්තේ හිටපු අමාත්‍යවරයෙකුට එරෙහිවත් ওই වගේ බලහත්කාරයක් කරනවා. මේ සිද්ධි නිකම් අහඹු සිද්ධි නොවේ. මේවා පිටිපස්සේ සංවිධායකයෝ ඉන්නවා. හුරේදාන අය ඉන්නවා. ගමේ පන්සල් වල හාමුදුරන් වහන්සේලාට උපදෙස් දෙන වැඩසටහන් Zoom තාක්ෂණයේ ඔස්සේ මෙහෙවන අය ඉන්නවා. අපිට ඒ තොරතුරු ලැබෙනවා. ඒ පිරිස Zoom තාක්ෂණය යොදාගෙන ඒක රාශී වෙලා මේ වැඩේ සංවිධානය කරන වීඩියෝ ක්ලිප් එකක් අපි ළඟට නරඹලා බලමු.
ඒ දුරකථන පන්තිවේදී මට මේ පිළිබඳව සත්‍ය උත්තරයක් දීලා මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙනවා අන්තර්ජාලය හරහා. අපේ හන්දරනාන්ත මේ අපි වැලිකන්ද ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මෙතන ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ අපේ සභාපති ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මේකට විශේෂයෙන්ම සේනාපති විමලරත්න කියන ඔය භික්ෂු ප්‍රතිමෝපකයාගේ අණ්ඩායමක් තමයි මේ ප්‍රදේශය තුල සිටින්නේ. මම මූලික පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට කරපු නිසා නැවත ආරම්භයක් ගන්නෙ නැහැ. මෙතන නිකාත ඔබ වහන්සේට කාලය ලබා දෙනවා අවශ්‍ය පැහැදිලි කිරීම සඳහා. වැඩමවා වැඩ සිටින අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මේ සංවිධානය කරන ඒ ගෞරවනීය පඬිතු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මේ වෙලාවේදී විශේෂයෙන්ම රටේ පවතින වාතාවරණයත් එක්ක මේ වගේ කටයුත්තක් සූදානම් කිරීම මේ පිළිබඳව සමාජය තුළ රට තුළ අවධියක් ඇතිවීම පිළිබඳව ඉතාම සතුටු වෙන ගමන්ම මම ඊටාම කෙටියෙන් මේ මියුණපලාණිය ධම්මාලංකාර කියන පුද්ගලයා සහ මේ පුද්ගලයන් ඇතුළු මේ හෙළබුද්ධ සංකල්පය ඉදිරියට ගෙන ආපු මේ පිරිස පිළිබඳව විශේෂයෙන්ම මම සඳහන් කරන්නම්. ඇත්තටම මේ හෙළබුද්ධ සංකල්පය එහෙම නැත්නම් මේ ඉස්සර වෙලා මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන කාරණාව එදා ඇත්තටම මේ යුද්ධ කාල සීමාව එහෙම නැත්නම් යුද්ධය පැවති කාලයේ අවසන් වීමත් එක්ක තමයි මේක පැන නගින්නේ. එතකොට මේකේ වර්තමාන බලපෑම පිළිබඳව ඉස්සර වෙලා මම කතා කරලා ඊටු ටිකට යන්නම්. දැන් මේ වෙන විට මෙහි ප්‍රධාන පුරුක විදිහට අපි හඳුනගන්නේ මියුණපලාණිය ධම්මාලංකාර කියන පුද්ගලයා ඇත්තටම. ඔව්. බලාගෙන ගියාම මේක එක්තරා විදියක සංවිධානාත්මක මාෆියාවක්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවන්ට වසදෙයි කියලා කියන්නේ මේ සංවිධායකයෝමයි. මොවුන් මේ විදිහට සංවිධානාත්මකව මීරිගම අනුගාමිකයන්ට සහ දේශිකයන්ට එරෙහිව කටයුතු කරන්නේ ඇයි කියන ප්‍රශ්නය ඔබට ඇති. ඒ ප්‍රශ්නෙට දීර්ඝ පිළිතුරක් මීට කලින් කරපු වීඩියෝ එක අපි දැක්වා. දැක්ම නාලිකාව යටතේ අපි වීඩියෝ ගන්නවක් කළා. ඒ වීඩියෝ එකකින් පැහැදිලිව විස්තර කරනවා ඒ ප්‍රශ්නෙට පිළිතුර. කොහොම නමුත් මේ වැඩසටහනට අඩුවක් නොවෙන්නට කෙටියෙන් යමක් කිව්වොත් අපි කියන්නේ එදා අතීතයේදී අබේගිරි වාසී භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස මහා විහාරේ ගිනිපත් කරලා බිමට සමතලා කරලා යටපත් කරපු ඒ නිර්මල බුදුදහම මේ රටේ තිබුණු දැන් මීරිගම මහ තෙරුන් වහන්සේ විසින් යලි මතු කරලා තියෙනවා. මේ පිරිස දඟලන්නේ ඒ මතු නිර්මල බුදුදහම නැවතත් යටපත් කරන්න කියන එකයි අපේ විශ්වාසය. අපි කියන්නේ එතකොට මේ රටේ මෙච්චර කාලයක් තිබුණ දහම මොකද්ද කියන ප්‍රශ්නේ ඔබට එයි. ඔබ අහයි. අපි ඒක විග්‍රහ කරන්නේ මෙහෙමයි. එදා අබේගිරි වාසී භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස මහා විහාරයට ගිනි තියලා පොළොවට සමතලා කළේ මේ රට නිරාගමික කරන්න නොවේ. ඒ වෙනකොට අබේගිරි වාසී විහාරයේ වාසීන් ළඟ තිබුණ වෛතුල්‍යවාදී ධර්මය මේ රටේ ස්ථාපිත කරන්න. ඔවුන්නේ ධර්මයේ මිනිස්සු අතරට යැව්වේ මහා විහාරික ධර්මයේ විදිහට. එතකොට මේ පිරිස ළඟ තියෙන්නේ ඒ දාම. ඒකයි මේ ගැටුම. නැවතත් අපේ කතාවට ආවොත් මේ කියන අත්නෝමතික අන්තවාදී භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස උත්සාහ කරන්නේ ඔවුන් සමග එකඟ නොවෙන්න සියලු දේශකයෝ නිහඬ කරන්න. බොක්කේ දඩමස් තියාගෙන චීවරයෙන් ජනතාව රාවටාගෙන ඒ වැඩි කරන්න බෑ කියන එක ඒ පිරිසත් දන්නවා. ඒ නිසා ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ නීතිමය බලයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන් වෙත ලබා ගන්න. ඒ බලය ලබා ගන්න ඔවුන් සෑහෙන කාලෙක ඉඳලා උත්සාහ කරනවා. ඔවුන් මුලින්ම කළේ එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ජාතික උරුමයක් විදිහට නීතිගත කරන එක. ඒක කරගත්තා. ඒ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ බොහෝ තැන් වැරදි කියන එක බොහෝ දෙනෙක් පිළිගත් කාරණාවක්. කොටින්ම කියනවා නම් අදටත් ඒ ත්‍රිපිටකයේ මුද්‍රණ අයිතිය තියෙන ඒ ස්වාමින් වහන්සේ පවා ඒක පිළිගන්නවා. නමුත් මේ පිරිසට අවශ්‍ය වුණේ ඒ ත්‍රිපිටකය ජනගත කරලා ඒගොල්ලන්ගේ වැඩි කරගන්න යන්නේ. ඒ නිසා ඔවුන් ඊළඟට කළේ
රට පුරා පන්සල් වලට ත්‍රිපිටක පිටපත් සහිත ටැබ්ලට් බෙදලා ඒ මගින් භික්ෂුන් වහන්සේලා දැනුවත් කිරීම එක. ඒ දැනුවත් කළාය කියන නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. දැන් ඒකත් කරගත්තා. එතකොට ඊළඟ පියවර උනේ එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලවා ත්‍රිපිටක පනත කියන ඊනියා දණ්ඩ නීති පනතක් නීතිගත කර ගැනීම. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ පනතක් කියන මුවාවෙන් ජනතාවත් රාජ්‍යයත් රවටලා ඔවුන්ට අවනත නොවන සියලු මතධාරීන්ට දේශකයන්ට දඬුවම් කිරීමේ දණ්ඩ නීති පනතක් ඒක. ඒ පනතට අනුව ඔවුන් ගන්න තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේදීවත් ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයක් තමයි කෙටුම්පත් කරලා තිබුණා කියන්නේ. නමුත් රටේ වාසනාවකට රටේ මුරුදයි දේවතාවුන් ලෙස අභීතව කතා කළ භික්ෂුන් වහන්සේලා දෙතුන් නමක් ඒ පනතට තරයේ විරුද්ධ වුන නිසා රජේ ඒ පනත හකුලා ගත්තා. යම් විදියකින් එදා ඒ පනත ජනගත වුණා නම් නීතිගත වුණා නම් අද වෙනකොට මේ රටේ තත්ත්වය හිතා ගන්නත් බැරි වෙන්න තිබුණා. ඒ පිරිස ඒ වැඩේ අතහැරලා ගියේ නෑ. අතහැරියේ නෑ. අලුත් උපක්‍රමයකින් ඒ වැඩේට දැන් බහැලා. ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඌමනාවක් ඉදිරියට පෙන්වා දෙමින් නූතන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ලවා විහාර දේවාලගම් පනත සංශෝධනය කරන්න යනවා. මේ වෙනකොට ඒ වැඩේ සිද්ධ වෙමින් තියෙනවා. ඒ සංශෝධනය කියන්නේ එදා ත්‍රිපිටක පනත කියන ඊනියා පනතෙන් ඔවුන් යෝජනා කරපු දණ්ඩ නීති මාලාව විහාර දේවාලගම් පනතට ඈඳා ගැනීමද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි දන්නවා විහාර දේවාලගම් පනත කියන්නේ 1931 දී සුදු ජාතික පාලකයෝ ඉන්න කාලේ ඔවුන් විසින් දේවාල සහ පන්සල් වලට අයිති ඉඩම් වල අයිති නිරවුල් කරන්න ගෙනාපු පනතක්. කොහොම නමුත් අපි මේ මොහොතේ ඒ පනතට යෝජනා කරලා තියෙන අලුත් සංශෝධන ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා මේ රටේ බුද්ධ චීවරය අපයෝජනය කරමින් මත්කුඩු යාවරම් පවා කරන භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නීතියක් කිසියම් රටාවක් නීති පද්ධතියක් තිබිය යුතුයි කියන තැනත් අපි ඉන්නවා. නමුත් ඒ වගේ චීවර අපයෝජකයන් රටට පෙන්නලා ඔවුන්ට එරෙහිව නීතියක් ගේනවා කියන මුවාවෙන් අපේ රටේ වැඩ ඉන්න ධර්ම දේශකයන් වහන්සේලා නිහඬ කරන පනතක් නූතන ජනාධිපතිතුමා ලවා උපක්‍රමශීලීව අනුමත කරගන්න බලනවා නම් ඒක වැරදි. ඒක ලොකු ප්‍රෝඩාවක්. රජයේ ඉගෙන දේවතාවක් සිටී බැලිය යුතුයි කියන පණිවිඩය විදේශගත සිව්හෙළ බෞද්ධ පෙරමුණ වශයෙන් අපේ රජයට මතක් කරනවා. අපේ රටේ වැඩ සිටින ධර්ම දේශකයෝ අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ දේශකයන් වහන්සේලා දේශනා කරන ධර්මයේ හරි වැරද්ද තීරණය කරන්නට මේ කියන පනත හරහා පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට බලය පැවරීම බුදුන්වත් කරන නිගාවක් කියලායි අපි දකින්නේ. ඒ වගේම අදාළ බලධාරීන්ට අපි පෙන්වා දෙන්නේ බුද්ධ ශාසනය රකින්න අපේ රටේ දැනටමත් ප්‍රමාණවත් නීති පද්ධතියක් තියෙනවා. රටේ උත්තරීතර ව්‍යවස්ථාව, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථා අංක 9 අපේ රටේ බෞද්ධ උරුමය තහවුරු කරනවා. ව්‍යවස්ථා අංක 9 අපේ රටේ බෞද්ධ උරුමය පැහැදිලිවම තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථා අංක 10 සහ 14 මගින් රටේ ඕනෑම පුරවැසියෙකුට තිබිය යුතු ආගමික නිදහස ආරක්ෂා කරලා තියෙනවා. ඒ ව්‍යවස්ථා ගැන මම මෙතන දීර්ඝව කතා කරන්නේ ඕනෑම කෙනෙකුට ව්‍යවස්ථාව බලලා ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගියාම රටේ පොදු නීතිය තියෙනවා. කාටත් පොදු නීතියක් ගිහි පැවිදි ભેදයකින් තොරව ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ පනත සංශෝධනය කරන්න ඉස්සෙල්ලා වුණත් දැනට විවිධ වැරදි වලට සිරගත් වුණු හාමුදුරන් වහන්සේලා ඉන්නවා හිරගෙවල් වල. එතකොට මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට ඉතිරි වෙන්නේ සිල්වත් ගුණවත් ගෞරවනීය භික්ෂුන් වහන්සේලා.
උන්වහන්සේලා ධර්මයේ පැත්තෙන් විවිධ මතධාරීන් වෙන්න පුළුවන්. නමුත් ජීවත් වෙන්නේ රටේ නීතියට වගේම බුද්ධ නීතියට අනුව. ඒ නිසා අපි නැවතත් බලධාරීන් මතක් කරන්නේ මේ පැනත් සංශෝධනයේ ගේන්නේ හුදෙක්ම එක් කණ්ඩායමක් විසින් අත්නොමෝතික කල්පනා කරලා ඔවුන් නම් කරන දේශකයන් වහන්සේලා විවිධ ධර්ම මත දැරීම වරදක් කොට සලකා දඬුවම් කරන්න නම් එසේ නොවිය යුතුයි. බුදුදහමේ ඇත්ත කෙනෙකුට පේන්නේ බුරු මතවාද තිබුණු තරමටයි. එදා බුදු පියාණන් වහන්සේ මේ රටේ වැඩ වාසය කරද්දී තවත් ආගම් 62ක් තිබිලා තියෙනවා. මිනිස්සුන්ගේ විශ්වාසයන් 62ක් තිබිලා තියෙනවා. ඒ අතරේ බුදුදහම මිනිස්සු අතරට ගියේ. අපි කියන්නේ අපේ රටේ විවිධ ධර්ම මතවාදීන් සිටිය යුතුයි කියලා. ඒ හිතිය තරමටයි මේ රටේ බුදුදහමේ නිර්වදිතාව සත්‍යතාව දකින්න පුළුවන් මතුවෙන්නේ. අවසාන වශයෙන් මේ වගේ තවත් ආందోලනාත්මක වීඩියෝකින් හමු වෙන්න කැමති නම් මේ දැක්ම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මතක් කරමින් ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. කතා කළ මම ආචාර්ය කොඩිසිංහ හේරත් නවසීලන්තෙන්. Thank you.